හරි ඉතින් ඔන්න කොරියාව පිටකොටුවට ඇවිල්ලා ඉන්නේ. Hello. මේ ගොළු බෙල්ලෝ ඉන්නවා මේ. ගොළු බෙල්ලෝ. කවුරුත් දන්නේ නැහැ නේ. මරුනි. බලන්න බ්‍රෑන්ඩ් එක කොහොමදනේ? සපෑ. ඔව් guys. ඔන්න ඉතින් පුරුදු විදියට අදත් ඔන්න කැමරාව කරගෙන වීඩියෝ එක දැන ගමන් ඉන්නේ. ඉතින් අද යන්නේ මාකට් එකක් වීඩියෝ කරන්න. හරියට නිකම් මේක පිටකොටුව වගේ. ඉතින් ඒ හින්දා එතනට යන්නේ. ඉතින් මේකේ මාකට් දෙක තුනක් තියෙනවා. අද මේන් මාකට් එක වහලා තියෙන්නේ. ඉරිදා වුණාට ඒගොල්ලෝ මේන් මාකට් එක වහනවා ඉරිදාට. ඉතින් තව මාකට් දෙක තුනක් තියෙනවා. ඉතින් එක මාකට් එකක් තියෙනවා. ඒ කියන්නේ පාවිච්චි කරපු දේවල් ආපහු විකුණන මාකට් එකක්. ඉතින් මේකටත් යන්න බලාපොරොත්තු වෙනවා මම එහෙම. ඉතින් බලමු අද මොන වගේ වීඩියෝ එකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ පිටිපස්සේ වෙන්නේ මොකද්ද කියලා හරියට මම දන්නේ නැහැ. ඉතින් පොඩි කොලයක් හම්බුණා විතරේ තියෙන. ඒක මම කියවලා බලලා මොකද්ද කියලා තේරුම් ගන්න. ඊට වඩා හම්බුනට තියෙනවා තව දෙයක් පෙන්නන්න. ඉතින් මේ බලන්න ඔය පිටිපස්සේ තියෙන බිල්ඩින් එක. ආදර අඳුර ගන්න පුළුවන් වෙයිද නැහැ. මම පිටිපස්සේ තියෙන බිල්ඩින් එක. ඉතින් බලන්න පුළුවන්ද කියලා ලස්සන බිල්ඩින් එක. මම දන්නේ විදියට මේක ඔලිම්පික් වලට පාවිච්චි කරපු බිල්ඩින් එකක්. ආර්ට් මෝඩ් කියලා තමයි දැන් නම් තියෙන්නේ. මගේ මතකයෙන් නිවැරදි නම් මේක එහෙම ඔලිම්පික් වලට පාවිච්චි කරපු බිල්ඩින් එකක් තමයි. මාරු වෙන්න ඕනේ. හරි ඉතින් ඔන්න කොරියාව පිටකොටුවට ඇවිල්ලා ඉන්නේ. කට්ටියට බලන්න පුළුවන්. තනිකර ඉතින් පිටකොටුවම තමයි පේනවනේ. ඊටපස්සේ ඇඳුම් දාලා තියෙනවා. ඉතින් ඇඳුම් තමයි ගොඩක් තියෙන්නේ. ඒක දේවල් තියෙනවා. ගොඩක්ම තියෙන ඇඳුම්. ඒ පොඩ්ඩක් බලමු. ගණන් එහෙම පොඩ්ඩක් බලාගෙන ඉන්න. පස්සේ ගහලා එනවාද ලේඩිස් ඒවා. ඒව බලලා දෙකුමන්නේ පොඩ්ඩක් බලමු කොල්ලොන්ගේ ඒවා. මම ඒවා පොඩ්ඩක් වැඩිපුර බලන්න කොල්ලොන්. ඉතින් කොල්ලොන්ගේ නු පොඩ්ඩක් බලමු. ඒක දේවල් මොනවද guys මේ පිටකොටුව ඔරිජිනල් කැප්සෙට් එක බලමු කොහොමද ගණන් කියලා. ඉන්න බලන්න කැප්සෙට් එකක් තියෙනවා. guys ඔන්න තියෙනවා කැප් ටික සප්පා කැප් ටිකක් තියෙනවා බලමු. මිල නම් ගහලා දෙන්නේ මාන් නීචනන් කියලා. ඉතින් එතකොට ලංකාවේ මුදලින් රුපියල් 2000ක් පයින්නවා. මේ කැප් ටික නම් ටිකක් ගණන් මාන් එකමාරක් කියලා ගහලා තියෙන්නේ. එතකොට ඉතින් ලංකාවේ මුදලින් රුපියල් 3000ක් පයින්නවා. කැප් ඕනනම් කියන්නේ ඉතින් guys ඒක පිටිපස්සෙම තිබ්බා ෂර්ට් ටිකක්. ඉතින් බලන්නකො කොහොමද නේ සප්පා ෂර්ට් ටිකක් තියෙනවා. මේ නිල් පාට ගන්න ලස්සනයි. මේවායේ මිල නම් පුතේ මාන් එකමාරක් විතර එනවා. ඒ කියන්නේ ඉතින් රුපියල් 2000ක් පයින්නවා. හැබැයි ටී-ෂර්ට් එක නම් ලස්සනයි නේ.
පේනවා මෙතන තියෙන ටූල් එක ටූල් ග්‍රයින්ඩර් මනම් තියෙන හැම දෙයක්ම තියෙනවා මෙතන එක ටූල් බොක්ස් තියෙනවා මෙයාගේ ගණන් නම් එක විදිහට තියෙන්නේ මම හරියට දන්නේ නැහැ ගණන් රොදු ගොඩක් තියෙනවා ගායිස් පේනවද හොඳ බ්‍රෑන්ඩඩ් තියෙන්නේ මේවා කෙලින්ම යූස් කරපු ඒවා ආපහු මේගොල්ලෝ හදලා විකුණනවා ඒක තමයි වෙන්නේ පේනව නේද ඒක බඩු තියෙනවා ඉතින් දැක්කනේ දැක්ක නේද ඉතින් ඒ පාවිච්චි කරපු බඩු තියෙන්නේ කොහෙන් හරි කට්ටියට හොයලා ඒක ආපහු සුද්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙට හදලා ගෙනල්ලා මෙතන විකුණනවා සාලි කරම් පිටකොටුව යාම තියෙනවා දුක් දෙක අඳුන් තමයි ගොඩක් තියෙන්නේ මේ සාමාන්‍ය ලාභයි ඔයගොල්ලන්ට පුළුවන් වුණා හයි කොපි බෑග් තියෙනවා මේ පාවිච්චි කරන්න මුචි යනම් මනම් බෑග් දෙන්න එකක් තියෙනවා මේ පොලිස් ඉස්සෙල්ලා ඒවා පෙන්නන්න පොඩ්ඩක් ඉන්න අපිට බලමු රවුමක් දාලා පොඩ වෙන්නේ කියලා තව මොනවද තියෙන්නේ කියලා මෙතන තියෙනවා බෙල් මේ බෙල් සාමාන්‍ය රුපියල් 2000යි ගහන රුපියල් 18 වගේ තියෙනවා 18ට අඩු වෙනුත් තියෙනවා මම හිතන්නේ ලංකාවේ මුදලේ මම කියන්නේ මේ මුදලේ ගායිස් ඔන්න තියෙනවා ඉතින් ෆෝන් කවර ටිකක් තියෙනවා එක මිලවල් වලට තමයි තියෙන්නේ බලන 2500යි කියන්නේ රුපියල් 1000ක් විතර වෙනවා ඉතින් මේවා නම් දැන් ලේඩිස් ඒවා තමයි ගොඩක් තියෙන්නේ ඉතින් අහම තමයි ඉතින් තියෙන්නේ මොනවද පේනවන්නේ නේද අනිකරම් පිටකොටුව ඇඟේ හැප්පෙනවා අවිදිත් අමාරුයි ඉතින් ගායිස් ඔන්න මම කරකලා මේ සපත්තු විතරක් තියෙන ඒරියා එකකට ඇවිල්ලා ඉන්නේ ඉතින් මොනවද තියෙන්නේ කියලා බලමු ඇතුළට ගිහිල්ලා අපත් විතරයි තියෙන්නේ මොන ඇතුළට පෙන්නන්න පොඩ්ඩක් කොමින්ද කොහමද නේද ඉතින් ඇතුළ නිකම් පිටකොටු ඇතුළට ආවා වගේ නේ පුතා සපත්තු විතරයි පුතා මේකේ තියෙන්නේ ඉතින් ගායිස් අපි බලමු සපත්තු ටිකක් කොහොම යනකම් මෙලෙහෙන් බලමු පොඩ්ඩක් ඉන්නකෝ දේවන පොඩ්ඩක් ගණන් ඔය සමාකව මාන් 4ට 30 යනවා බලමු මෙතන සපත්තු ටිකක් තියෙනවා බලමු ඔන්න මේක නම් ගහලා දෙනවා මානමයි කියන්නේ රුපියල් 2000ක් වගේ වෙන්නේ ලංකාවේ මුදලෙන් නම් ගෑනු කට්ටියක සපත්තු ටිකක් දෙන්නේ බලමු මේකත් මානමයි ලේඩි ආම් තියෙනවා තිය ඔෆිස් සූට් වගේ තියෙනවා මාන් එකමාරක් වගේ වෙන්නේ කරක 2000ක් විතර නෑ සපත්තුවක් මේ සෙට් එක නම් මානමයි ආම් දින රුපියල් 18 වගේ එහා පැත්තේ තියෙනවා ඕන ඔය ටික එහා පැත්තේ ටික 5000යි කියලා ගහලා තියෙනවා ලංකාවේ මෙතන රුපියල් 1000ක් වගේ වෙන්නේ
5000 තියෙන්නේ මේවා තමයි. මේ ටික තමයි 5000. Over the guy travel. Ada balapalla ඉතින් කොහමද කියලා මාකට් එකක් මැදින් යන ඇලක් තමයි ඉතින් මේක. කොහමද ඉතින් මාකට් එකක් ඉතින් දෙපැත්තේ තිබ්බත් පිරියටම තියෙනවා ඉතින් ඇලන. මාළු තුනට තනක් වගේ පොඩ්ඩක් ඉන්න බලන්න. ඕවර මාළුවක් දැම්මා අර මේක ඇතුළට බලමු මොකද වෙන්නේ කියලා. ඉන්නවා ආණ්ඩු වගේ જાතියක් ඉන්නවා. දැන් මේ ගොළු බෙල්ල ඉන්නවා මේ. ගොළු බෙල්ලෝ. කවුරුත් දන්නේ නැහැ නේ. ඔය තමයි තියෙන්නේ guys විතරක් තියෙනවා. අන්න අර මාළුව අරන් ගියා අතනට. guys දැක්කද අර මාළුවා පන පිටින්ම හැල්ලිකට දාලා වහ ගින්දර දෙනවා. ඉතින් මේක තමයි කොරියාව. ඒක අපිට බලන්න බැරුණාට ඒගොල්ලන්ට ඉතින් රස කෑමක්. එහෙම තමයි කොරියාව දේවල් වෙන්නේ. ඒක රස දෙක එක විදිහයි. කරන්න දෙයක් නැහැ. කොහොම තමයි මොන්න මේ පටන බඩු තියෙන තැනට ආවා. මේ බලන්න කැමරාවක් එහෙම තියෙනවා. බැටද නැද්ද කියන නම් දන්නේ නැහැ පුතේ. පටන පොත්තු තියෙනවා. ඔය බ්‍රෑන්ඩ් ඇඳුම් තමයි ඔය තියෙන්නේ. ඉතින් දැක්කලා කොහොම තමයි වෙන්නේ. බඩු ගොඩක් තියෙනවා මෙතන. Hello. Hello. ඉතින් ඔන්න මම ගස් එකක් ගන්න හදන්නේ. ඉතින් අරගෙන බලමු මට එන්නේ. ගස් එකක් ගත්තා බලමු ඉලා.
මරුනේ. ඇත්තට මරු ඈ. සුපිරි. මොනවද දන්නේ දාලා දෙන්නේ? පතරයි. guys මේ බලන්න ඉතින් මේ සැප ගිටාර් ටිකක් දාලා තියෙනවා. මේවා ගැන නම් ලොකුවට දැනුමක් නැහැ. මම හිතන්නේ බෑන්ඩ් එකේ ඒවා තමයි. මිල නම් කොහොමද දන්නේ නැහැ. ඉතින් අහන්න නම් යන්නේ නැහැ. හැබැයි ඉතින් හොඳ ඒවා කියලා නම් පේනවා ඉතින් බැලු බැලමට. චාර්ජර්ස් තියෙනවා පේනවනේ. චාර්ජර් තියෙනවා. guys බලබල්ලකෝ ටීචර් ටික සපක් නේ ඉතින් පෙන්නන්න බලන්න බ්‍රෑන්ඩ් එක කොහොමද නේ සපෑ ආයිති මේ බ්‍රෑන්ඩ් එක අඩුවට තියෙන්නේ ගණන් නම් අහන්නේ නැහැ ඉතින් ගන්න නෑනේ ඉතින් බොරුවට හැම එකකින්ම අහා යන්න බෑ මට ඒ ඉතින් අහන්න පොඩ්ඩක් බලලා යනවා මම මෙතන guys මේ වීඩියෝ එක ඉතින් මෙතනින් ඉවර කරන්න කියලා හදන්නේ මොකද guys මේක පස්ට ලොකුයි මාකට් එක ඒ ඉවරයක් වෙන්නේ නැහැ ඉතින් කොච්චර බලුවත් එපා වෙන්නේ නැහැ ඔය ඇවිත් ඉන්න පුළුවන් මාකට් එක ඇතුළට වෙලා මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න කියලා හදන්නේ ඉතින් කොරියාවේ පිටකොටුවේ ඉඳන් ගෙනාපු වීඩියෝ එක ඉවර කරන්න කියලා හදන්නේ ඉතින් එනවා කට්ටියටම ඊළඟ වීඩියෝ එක ගැන කියන්නත් ඕනි. ඊළඟ වීඩියෝ එකට මම ගේනවා බලන් ඉන්න අපේ ලැබ් එකේ අයියලාගේ ලැබ් ගන්න තැන ගැන වීඩියෝ එකක් මම ගේනවා. පොඩක් ලැබ් ගන්න එතනින්. ඉතින් මේ වීඩියෝ එක ඊළඟට බලන්න පුළුවන් කට්ටියට මේ වීඩියෝ එක බලන්න ලෑස්තිලා ඉන්න කියන ගමන් කොරියාවේ පිටකොටුවෙන් මම සමු ගන්නවා. එහෙනම් ඊට පස්සේ goodbye.